අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන ඇලුම් කරන මගේ යාළුවෝ හැමෝටම ඉතින් මම සුකුන් දේශප්‍රිය. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ක්‍රිකට් පිටියේ අලුත්ම සහ නිවැරදි තොරතුරු ඉක්මනින්ම දැනගන්න පුළුවන් සුකුන් විත් ක්‍රිකට් YouTube නාලිකාවත් එක්ක. ඔයාලා දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකාවට කිසිදු ජාති අතර තරඟාවලියක් නැහැ. මොකද ඇෆ්ගනිස්තානත් එක්ක පැවැත්වීම නියමිත තිබු තරඟාවලිය දින නියමයක් නැතුව කල් ගියා. ඇදපෙවිද යුද්ධය හේතුවෙන්. ඒ අතරතුර එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකාව සමග සුදු පන්දු තරඟාවලියක කනිර කාලසටහන එළිදක්වලා තියෙනවා. වැඩි වෙලා ගන්න නැතුව අපි බලමු මේ කාලසටහන කොහොමද තියෙන්නේ කියලා. මේ සංචාරයේදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 20 තරඟ 3ක් සහ එක්දින තරඟ 3ක් පැවැත්වීමට නියමිතයි. අපි දැන් බලමු මේ තරඟාවලිය පැවැත්වෙන දින සහ ක්‍රීඩාංගන මොනවද කියලා. පළමු තරඟය සැප්තැම්බර් මාසයේ 15 වෙනිදා ආරම්භ වෙන ඒ සවුත්හැම්ප්ටන් ක්‍රීඩාංගණයේදී. දෙවැනි තරඟය සැප්තැම්බර් මාසයේ 17 වෙනිදා කාඩිෆ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙන නිවර. ඒ වගේම තුන්වෙනි 20 තරඟය සැප්තැම්බර් මාසයේ 19 වෙනිදා පැවැත්වෙනවා. දැන් අපි බලමු දෙපිළම ඊළඟට ක්‍රීඩා කරන්න නියමිතව වෙලා තියෙන ODI තරඟාවලි පිළිබඳව. පළමු තරඟය පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසයේ 22 වෙනිදා. ඒ වගේම දෙවෙනි තරඟය සැප්තැම්බර් මාසයේ 24 වෙනිදා වගේම අවසන් සටන නම් පැවැත්වෙන්නේ සැප්තැම්බර් මාසයේ 27 වෙනිදා ඒ ලන්ඩන් නුවර ද ඕවල් ක්‍රීඩාංගණයේදී. ඉතින් මේ තරඟාවලිය පැවැත්වෙන නිශ්චිත වේලාවන් සහ සජීවීව නරඹන්න පුළුවන් රූපවාහිනී නාලිකා මොනවද කියන එක ගැන තවමත් නිල තොරතුරු ලැබිලා නැහැ. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ඒ තොරතුරු දන්නපු ගමන් උණුසුම් පුවතක් විදිහට ඔයාලට ඒ සියල්ල ගෙන එන්න මම බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒ නිසා දිගටම අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. ශ්‍රී ලංකාව මේ සංචාරය කොයි විදිහට ජයග්‍රහණය කරයිද කියලා ඔයාලගේ අනාවැකියක් වගේ පහලින් කමෙන්ට් එකක් කරන්න. ඒ වගේම ක්‍රිකට් තොරතුරු කිසිම දෙයක් මග නොහැර බලන්න දැන්ම සුකුන් විත් ක්‍රිකට් YouTube channel එක subscribe කරලා බෙල් සලකුණ all කරලා තියාගන්න. ඒ වගේම මේ තොරතුරු ඔයාගේ යාළුවන්ටත් දැනගන්න වීඩියෝ එකට දැන්ම share කරලා like එකකුත් දාගෙන යන්න. තවත් උණුසුම් මේ වගේම පොතිකින් හමු වෙමු බලාපොරොත්තු වෙන සමගන්න ඔබට එතෙක් ජයග්‍රාහී දවසක් වේවා.